අද මාර්තු 12 වෙනිදා. ඉතාමත්ම වැදගත් අප්ඩේට් එකක් දෙන්නේ. පේරන්ට් වීසා කොච්චරක් කල් යනවද ප්‍රොසෙස් කරන්න? කන්ට්‍රිබියුටරි පේරන්ට් වීසස් වලට කොච්චර කාලයක් යනවද? ඒ වගේම පේරන්ට් වීසස් කොච්චරක් ප්‍රොසෙස් කරලා තියෙනවද? කොච්චරක් queue එකේ තියෙනවද? හොඳයි. මේ වගේ අප්ඩේට්ස් දැනගන්න නම් අපේ channel එකට subscribe කරන්න, අර bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. මේ වර්ෂය ඇතුළත parent visa 6700ක් process කරලා තියෙනවා. ඒ වගේම parent visas 153210ක් queue එකේ තියෙනවා process වෙන්න. අර මම කලින් කිව්වේ contributory parent visas process කරන්න කොච්චර කාලයක් යනවද? අපි හිතන් හිටියා අවුරුදු 3ක් 4ක් 5ක් 6ක් යයි කියලා. නමුත් දැන් statistics හම්බ වෙලා තියෙනවා මේකට අවුරුදු 14ක් යන්න පුළුවන් කියලා. තව පොඩි හොඳ නිවුස් එකක් තියෙනවා. ඊට කලින් මම මේකත් කියන්නම්. අර අපි කියන සාමාන්‍ය parent visa කියන්නේ parent and age parent visas process කරන්න අවුරුදු 31ක් යන්නත් පුළුවන් කියලා තියෙනවා. අර හොඳ නිවුස් එක තමයි මේක. රාජ්‍ය නිලධාරීන් සහ අපේ ප්‍රොෆෙෂන් එක මේක ගැන අදාළ නිලධාරීන් සහ අමාත්‍යවරුන් සමග සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් මේ processing delay එක සහ processing එකට යන කාලය අසාධාරණයි කියලා ඔවුනුත් පිළි අරගෙන තියෙනවා. ඉතින් ඉස්සරහදී බලමු අපිට මේකට තව අප්ඩේට්ස් හම්බ වෙයිද කියලා. එහෙනම් අපි ඊළඟ අප්ඩේට් එකකින් හම්බ වෙමු.